ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම මගේ YouTube සහ Facebook පිටුවල. මම අද ඔයාලට පෙන්වන්න දන්නේ ඩෙසර්ට් එකක කොහොමද බ්‍රෙක්ෆාස්ට් එකක් arrange කරන්නේ. ඒ වගේම මොන වගේ දේවල් අරන් යන්න ඕනේ කියන එක. ඒතකොට අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ දුබායි වලට ඉතාමත් ළඟින් තියෙන අල්ගුත්‍රා ඩෙසර්ට් එකට. අල්ගුත්‍රා ඩෙසර්ට් එක කියන්නේ greenery area එකක්. එතකොට මේ දවස්වල climate එකත් හොඳ හින්දා බ්‍රෙක්ෆාස්ට් එකකට එහෙම නැත්නම් බාබකියු එකකට යන්න හොඳම කාලේ තමයි මේක. ඔක්තෝබර් ඉඳන් සාමාන්‍යයෙන් සැප්තැම්බර් ඉඳන් දෙසැම්බර් වෙනකන් කියන්න පුළුවන්. දෙසැම්බර් කාලේ සීතලයි. ඉතින් මේ කාලේ තමයි හොඳම. ඒතකොට දැන් අපි යනකොට අපි බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගෙන ගියේ. මොකද අපි ටිකක් අපි උදේ 5ට විතර තමයි ගෙදරින් ගියේ. සාමාන්‍යයෙන් 5:45 වගේ වෙනකොට අපිට එතන රීච් වෙන්න පුළුවන්. එතකොට දැන් පේනවනේ පාරේ වුණත් වාහන මොනවත්ම නැහැ. empty මේ උම්සුකුම් රෝඩ් එකේ අපි යන්නේ. උම්සුකුම් රෝඩ් එක කියන්නේ දවල් කාලේ හොඳටම බිසි පාරක් 90ට යන්න තියෙන්නේ. ඉතින් මේ පාරේ දැන් 110ට වෙනකන් යන්න පුළුවන්. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩෙසර්ට් එකට අල්ගුත්‍රා ඩෙසර්ට් එකේ විවිං පොයින්ට් එකක් ළඟ අපි ඉන්නේ. ලස්සන රිවර් එකක් තියෙනවා. දැන් එතකොට අපි සන්රයිස් එක ඔන්න මෙන්න දැන් එළියට ඉර එළිය කියන්නේ උඩට එන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් ඔන්න පේනවා ඉර උදාවත් අපි දැක්කා. හරිම ලස්සනයි. හරිම ක්වයිට්. එතකොට හරි ග්‍රීනරි. ඒ වගේම අපිට හරි සත්තුන්ගේ කුරුල්ලොන්ගේ සද්දත් එක්ක තමයි අපි එතන හිටියේ. ඒතර අපි අරන් ආපු බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේ තියෙන්නේ. අපි ෆෘට්ස් ටිකක් අරන් ආවා. සෑන්ඩ්විච් හදාගෙන ආවා. එතකොට සොෆ්ට් ඩ්‍රින්ක්ස් ටිකක් අරන් ආවා. ඒ වගේම සෑන්ඩ්විච්, එතකොට ක්‍රොසොන්, චිකන් නගට්ස් ඒ වගේ ටිකක් අපි සූදානම් කරන් ආවා. එතකොට අපි පුතාට කෑම එකත් අපි සූදානම් කරන් ආවා. මොකද එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක. එතකොට මේ ගමනට අපිත් එක්ක ආවේ මාත් එක්ක ගියේ මගේ වයිෆ්. එතකොට අපේ පුතා, එතකොට වයිෆ්ගේ අම්මා, වයිෆ්ගේ නංගි සහ කවිෂා. එතකොට මම නංගිගේ සහ කවිෂාගේ නම් දෙක කියන්න ඕනේ මෙතනදී. නංගිගේ නම උදීෂා. එතකොට අපි කියන්නේ මාෂි කියලා. මාෂි එතකොට කවිෂා. ඔය දෙන්නගේ සුපිරි කොටසක් තියෙනවා මේ වීඩියෝ එක අවසානයේ. අපි බලාගෙන යමු. එතකොට අපි දැන් මෙතනදී සන්රයිස් එකත් එක්කලා අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අතරේ කුරුළු රංචුවක් ලස්සනට පියාඹගෙන ගියා අපේ පැත්තේ දැන් අනිත් පැත්තට. ඉතින් අපි මෙතන අපි කාලය ගත කරලා අපි ගියා ලව් ලේක් එක බලන්න. ඇත්තටම අපි ලව් ලේක් එකට යන්න තමයි ගියේ. අපිට පොඩ්ඩක් පාර වැරදිලා අපිට යන්න අපි ගියේ. එතකොට අල්ගුත්‍රා ඩෙසර්ට් එකේ ලේක් එකට. දැන් මෙතන අල්ගුත්‍රා ඩෙසර්ට් ලව් ලේක්. ලව් ලේක් එකේ මේ හරිය පුළුවන් අපිට ඩ්‍රෝන් යවන්න. මග ගාව ඩ්‍රෝන් එකක් නැහැ. එතකොට අපි ඩ්‍රෝන් එකක් යවනවා නම් අපිට පුළුවන් මේ හරිය හොඳ ලව් ලේක් එකේ හොඳ ෂොට් එකක් ගන්න, වීඩියෝ එකක් කැප්ෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනත් අර වගේම තමයි මෙහි කැම්පින් කරන්න බෑ මේ අල්ගුත්‍රා වල. හැබැයි ඔයාලට පුළුවන් බාබකියු දාන්න. මොකද මේ හරිය සිකියුරිටි එකක් ඉන්නවා. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත හරිය සිකියුරිටි එකක් එහෙම මොකුත් නෑ. ඒක ලොකු ඕපන් ඒරියා එකක්. මේ හරිය සනිවර ලස්සනට හදලා සිකියුරිටි කෙනෙක් ඔෆිසර් කෙනෙක් ඉන්නවා එන්ට්‍රන්ස් එකේ. ඒතකොට මේ හරිය වෙල් මේන්ටේන් කරනවා. හැබැයි මේ එන පාර ටිකක් කටුක පාරක්. ඉතින් දන්නවනේ ඩෙසර්ට් වල එනකොට සාමාන්‍ය වාහනයකටනොත් එන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එරෙන්නේ මොකුත් නැහැ. දැන් මගේ තියෙන Toyota Rush එකක්. ඒතකොට Rush එක කිසිම අවුලක් නැතුව මෙතනටම අපි කාර් පාක් එකකටම ආවා. සාමාන්‍යයෙන් ස්පීඩ් එක 20කට 30කට වගේ තමයි ඉන්න පුළුවන්. ඒතකොට මේ ලේක් එකේ මට පුදුමයි මාළු ඉන්නවා. ඒ කියන්නේ මේක මේ කන මාළු නෙමෙයි, ඇති කරන මාළු. මං හිතන්නේ මේයාලා මේ මේන්ටේන් කරනකොට දාපු මාළු වෙන්න පුළුවන්. අපි එතන ඒ ෆොටෝස් ටිකක් එහෙමත් අරගෙන අපි ගියා තව ඩෙසර්ට් එකකට. මොකද අපි ගිහිපු තැන් දෙකේම ග්‍රීනරි ඒරියා එකක්, ඩෙසර්ට් එකක් නැහැ. මොකද මාෂිටයි කවිෂටයි අමුතු විදිය වැඩක් කරන්න ඕනේ කිව්වා. ඉතින් අපි ඒකත් බලාගෙන ඉස්සරහට යමු. යන අතරේ මම කියන්න කැමතියි ඔයාලා මගේ Facebook එහෙම නැත්නම් YouTube channel එකට අලුත් නම් අමතක නොකර subscribe කරලා follow කරගෙන යන්න. මම ඉස්සරහට ගොඩක් වීඩියෝස් එන්නේ තියෙනවා. ඒත් එක්කම දැන් බලන්න මාෂි කරන දේ. මාෂි අතත් පිහිදගෙන
ගන්නවා වැලි පොකුරක් මොකද කරන්න කියන්න බලමු. දැම්ම නේද? හරි. ඒක හරි ගියේ නෑ. එතකොට උන් තවල විටියක් අරගෙන ගැහුවා නේද ඔළුවෙන් උඩට. මේක ඇත්තටම ලස්සන කැප්ෂන් එකක්, කැප්චර් එකක්. ඔයාලා try කරලා බලන්න. හැබැයි ඉතින් ගෙදර යන්න ඉන්නේ වැලි නාගෙන. එතකොට කවිෂා මොකද කරේ? කවිෂාට වැලි නාන්න බෑ. කොහෙද ඉතින් කකුලෙන් දුන්න වැලි මිටියක් උඩට යන්න. ඔන්න ඔහොමයි මේ වීඩියෝ එක ඉවර වුණේ. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. සුබ දවසක්.